හෙලෝ ආයිබෝවන්. ඉතින් ඔන්න බ්ලොග් එකක් අරගෙන ආවා. හරි ඉතින් උඩවත්ත කැලේ බලන්න යමු කියලා තමයි අපි ඔෆිස් එකේ යාළුවෝ කට්ටිය ප්ලෑන් කරේ. ඉතින් මායි කුරුණෑගල මගේ තව යාළුවෙක් ඉන්නවා සඳුනිකා කියලා. ඒ අය මායි කුරුණෑගල ඉඳලා උදේම ආවා. ඉතින් අනිත් යාළුවෝ නුවර ඔෆිස් එකේ වැඩ කරන්නේ. ඉතින් ඒගොල්ලෝ එනකන් අපි උදේ 7ට විතර වගේ නුවරට ආවා. ඉතින් ඒගොල්ලෝ 8:00ට විතර වගේ තමයි එනවා කියලා කිව්වේ. ඉතින් ඒ නිසා අපි හිතුවා ඒ කාලේ අපි නුවර දළදා වඳින්න යනවා කියලා. ඉතින් ඒ නිසා අපි දෙන්න මලුත් අරගෙන දැන් මේ නුවර දළදා මාලිගාවට යන ගමන් ඉතින් මං ගොඩාක් ආස කරන තැනක් තමයි මේ නුවර දළදා මාලිගාව කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ වම් දළදා වහන්සේ වැඩ ඉන්නේ මෙතන. ගොඩාක් ආශිර්වාදයක් ලබා ගන්න පුළුවන් ස්ථානයක්. ඉතින් නුවර ගියොත් යන්න පුළුවන් අවස්ථාවක් තිබුණොත් මම කවදාවත් මග හරින්නේ නැහැ. මොකද මං හරි ආසයි ඒ තියෙන විදිහට. ඉතින් උදේම මේ නුවර දළදා මාලිගාව මාරම ලස්සනයි. ඒක ඇත්තටම හිතට මාර විදිහේ සහනයක් ලැබෙනවා. ගොඩාක් ආසාවෙන් ගියේ. ඉතින් අපි මල් පූජා කරලා පහන් පූජා කරලා ඒ වතාවත් ටික කරලා මායි යාළුවයි ආපහු 8:00 වෙද්දි මගේ අනිත් යාළුවෝ කට්ටියත් හම්බ වුණා. ඔන්න දැන් ඒගොල්ලොත් එක්ක අපි වෝක් එකක් දානවා. ඔව් ඉතින් ඔන්න අපි යාළුවෝ ටික දැන් මේ උඩවත්ත කැලේ බලන්න යන ගමන් ඉතින් අපි දිගටම පයින් තමයි යන්න ගියේ. ඒක ගොඩක් හොඳයිනේ. ඉතින් යාළුවෝ ටික ගොඩක් කාලෙකින් හම්බ වුණ නිසා ඔන්න අපි ඉතින් එක ඒවා කියව ඕපදූප කියව තමයි අපි යන්න පටන් ගත්තේ. ඉතින් ඒ අතරතුර අපි මේ පොඩි බඩගින්නක් ඇවිල්ලා අපි මේ කඩේට ආවිල්ලා ස්නැක් එකක් ගත්තා. තේතෙන්ටත් ඇවිල්ලා අපි පොඩ්ඩක් එක ඒවා වීඩියෝ කරා. ඉතින් යාළුවෝ හම්බුණා එහෙමනේ ඉතින්. හරි ඔන්න ඉතින් අපි පටන් ගත්තා දැන්. මේ ඇවිල්ලා ඉන්නේ අපි දැන් මේ උඩවත්ත කැලේ පටන් ගන්න තැනට. ඉතින් මෙතන ඉඳලා ටික දුරක් උඩට ගියාම තියෙනවා පොඩි කාර්යාලයක්. එතනට යනකම් අපි පයින් යන්න ඕනේ. එතනින් තමයි කැලෑව පටන් ගන්න. අපි එතනටත් වාහනයක් යන්ත්‍රී වීල් එකක්වත් ගත්තේ නැහැ. අපි හිතුවා ඉතින් අපි ඔෆිස් වල ඉතින් නිතරම ඉඳගෙන මේ රාජකාරී කරන්නේ. ඉතින් ඒ නිසා අපි හිතුවා පොඩ්ඩක් මේක ඇඟට හොඳ නිසා ඇවිදගෙන යන්න ඕනේ කියලා. ඉතින් මේ උඩවත්ත කැලේ ගත්තාම හෙක්ටයාර 103ක් වගේ ප්‍රමාණයක් පුරා විහිදිලා තියෙනවා. ඉංග්‍රීසි ජාතිකයන් විසින් මුලින්ම වන සංරක්ෂිතයක් විදිහට නම් කරලා තියෙන තැන තමයි මෙතන. ඒක තමයි ගොඩක් විශේෂිතම ස්ථානයක් වෙන්නේ. ඇත්තටම අර ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ අපි මෙතනින් පටන් ගන්නකොට මොන වගේ තැනක්ද කියන එක. මට හරිම ලස්සනයි. ඉතින් අපි යාළුවෝ ගෙනහලා තිබුණා පොඩි ස්නැක්ස් වගේක් සෑන්ඩ්විචස් ඒ වගේම රෝල්ස් කිරි පැකට්ස් ඒ වගේ. ඉතින් පොඩ්ඩක් බඩගිනි වෙලා හිටපු නිසා ඒක එළිය එතන මේ ඇතුල් වෙන්න කලින් අපි ඒ ස්නැක්ස් ටික ඔක්කොම ගත්තා. මොකද ඇතුළට පොලිතීන් මුකුත් අරන් යන්න දෙන්නේ නැහැ. පොලිතීන් වතුර බෝතල්වත් අර ප්ලාස්ටික් බෝතල්වත් අරන් යන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔක්කොම අපිට එතනින් ආහාර ගන්න ඔක්කොම ඉවර කරන්න වුණා. ඊට පස්සේ එතන බෑග්ස් තියලා සාමාන්‍යයෙන් අපිට අරන් යන්න පුළුවන් දේවල් විතරයි අරන් යන්න පුළුවන් ඇතුළට. ඉතින් ගොඩාක් ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවා ඇති හිරු එළිය ගොඩාක් අඩුවෙන් තමයි මේ කැලෑව ඇතුළට එන්නේ. ඉතින් ඒ නිසා ගොඩාක් සීතලයි. මේ අපි එදා යන දවසේ ඉස්කෝලේ ළමයි වගේකුත් ට්‍රිප් එකක් ඇවිල්ලා තිබුණා. හරි ඉතින් ඔන්න ඔය විදිහට අපි යාළුවොත් එක්ක ඉතින් දැන් පටන් ගත්තා. මේ තමයි මේ කැලෑව පටන් ගන්න. හරි අපි තාම ඉන්නේ. සාමාන්‍යයෙන් අපි අඩි 10ක් විතර යනවා පොඩි වීඩියෝ එකක් ගන්නවා. ඒ වගේ තමයි අපි මුළු කැලෑවම බැලුවේ. ඉතින් ගොඩාක් ලස්සන පරිසරයක් මේ ගොල්ලන්ට පේනවා ඇති. හරිම ලස්සනයි. ලංකාව කොච්චර ලස්සනද කියලා හිතෙනවා. ඒ තරමටම මාරම ලස්සනයි මේ ගහකොළ. හරි ඔන්න ඉතින් මෙතන පුංචි යාළුවෝ දෙන්නෙක් හිටියා. පොඩි ගෝන් පැටව් දෙන්නෙක්. ටිකක් හොඳට බැලුවොත් ඇරෙන ඇත්තටම පේන්නෙත් නැහැ. මොකද ඒගොල්ලෝ මේ දුඹුරු පාටයිනේ කොලාස්සේ වගේ තමයි හිටියේ. එක්කෙනෙක් මේ ගහ යට නිදාගෙන හිටියා. අනිත් එක්කෙනා ටිකක් ඈතින් වගේ හිටියේ.
ඉතින් මං හිතන හැටියට ශාක විශේෂ ගොඩාක් තියෙනවා. මේ ගොඩ පරණ කියන්නේ ගහක් වැටිලා මේ ගහේ මුල තමයි මේ තියෙන්නේ. ඒක හරි ලස්සනයි. බලන්න ස්වභාව ධර්මයේ කොච්චර ලස්සනයිද. හරි ඔන්න ඉතින් අපි උඩවත්ත කැලේ ජර්නි එක ඉවර කරා. ඉතින් අපි ආපහු එනකොට අපිට හිතුණා මොන හරි ඩ්‍රින්ක් එකක් මොන හරි බොන්න ඕනේ කියලා. ඉතින් එනකොට අපි දැක්ක මේ කැන්ඩෝස් චොකලට් අවුට්ලට් එකක් තියෙනවා. ඉතින් අපි ඒකෙන් ගත්තා හොට් චොකලට් එකක්. ඉතින් ගොඩාක් රසට තිබුණා. ඒ වගේම මම අපේ පොඩි අයට චොකලට්ස් ටිකකුත් ගත්තා.